අපි අද කතා කරමු HR ෆන්ක්ෂන්ස් 12 ගැන. HR ෆන්ක්ෂන්ස් 12 ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට සම්බන්ධයි. concerning personal growth and concerning organization development. ඒ කියන්නේ අපේ පුද්ගල සංවර්ධනයට සහ අපේ සේවා වැඩි කරන තැන සංවර්ධනය. අපි කතා කළොත් සේවා වැඩි කරන සංවර්ධනයට සම්බන්ධ කරන HR functions ගැන කතා කරොත් recruitment, selection and placement අපිට ඊයටනේ දාන්න පුළුවන් කාරණාව. ඒ කියන්නේ සේවා බඳවා ගැනීම, තෝරා ගැනීම, පිටවීම කියන කාරණා. දෙවෙනි කාරණාව විදිහට අපි දාන්න පුළුවන් workforce planning and strategies. තුන්වෙනි කාරණාව විදිහට අපිට ඉමු කරන්න පුළුවන් දෙයක් තමයි compensation management. නැත්නම් payroll management. සේවක පඩි නඩු කිරීම. වැටුප් වේතන කිරීම. කාරණා විදිහට අපිට දාන්න පුළුවන් කාරණාව තමයි employee relations and industrial relations. ඒකම අපි අනිත් කාරණා විදිහට අපිට යොමු කරන්න පුළුවන් කාරණාව තමයි මේ concerning organization development යටතේ business administration. තවත් අපිට දාන්න පුළුවන් කාරණාවක් තමයි compliance and legal. මොන legal labels යටතේද මොන දේවල් යටතේද අපි compliance වෙන්න ඕනේ. ඒකම තමයි HRIS. Human Resource Information Systems කියන කාරණාව අපිට organization development කියන එක යටතේ අපිට යොමු කරන්න පුළුවන් කාරණාව. අපි ප්‍රධාන වශයෙන් මේ කොටස් දෙකට කඩාගත්තම ලේසියෙන් මේක මතක් තියාගන්න. ඒකම තමයි concerning personal කියන එකට ගත්තොත් ඒ කියන්නේ personal growth එක යටතේ ගත්තොත් training and development. learning and development. පුනසා සංවර්ධන. employee motivation. සේවක අභිප්‍රේරණ. performance management. සේවා ඇගීම. occupational health and safety. අපේ රැකියා කරන උතරතුර කාලයේදී සිදුවන සේවා අනතුරු සහ අපේ ආරක්ෂාව. ඒකම තමයි අවසාන කාරණාව විදිහට අපිට යොමු කරන්න පුළුවන් කාරණාව තමයි employee welfare. ඉතින් මේ කාරණා 12 මේ විදිහට අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ organizational development and personal growth යටතේ. අපිට මේ විදිහට කොටස් වලට කඩා ගන්න පුළුවන්. අපි මේක කඩාගත්තත් මේ සෑම කොටසක්ම එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ personal growth එකයි organization growth එකයි යටතේ ඔක්කොම දේවල් එකිනෙකට සම්බන්ධයි. දැන් එක්කෙන්ද කියන්න පුළුවන් අපි training කළොත් මේ learning කළොත් නේ අපි organization එක develop වෙන්නේ. ඉතින් මේක ඉතල සංවර්ධනයක් වගේ මේක දාන්න පුළුවන් අපේ organization development අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් ඒ කාරණාවම පැහැදිලි වෙනවා human resource management කියන subject එක විෂය ප්‍රධාන වශයෙන්ම organization development එක organization එකේ ගමනට සම්බන්ධ වෙන ප්‍රධානම විෂය පටයක්.